ආයුබෝවන්. ඔන්න හෙලසිංහ ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාව වටේ යන ගමනේ මුලින්ම කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑවන් බනන්න නැවතුණා. ඒකේ වීඩියෝ එක කලින් දාලා තියෙනවා. ඒක බැලුවේ නැත්තම් බලන්න. හරි. දැන් මේ පිරිස ගාල්ල ප්‍රදේශයට එවිත් ඉන්නේ. ඉතින් අපි අද කතාවේ එතෙන් සිට බලමු. ඔර මොකද්ද ඔර ලොකු ගල් බැම්මක්? ඒ තමයි ගාලු කොටුව. ඔපි ඒක බලන්න යන්. ගාලු කොටුව කියන්නේ අපේ ලංකාවේ තියෙන ලෝක උරුමයක්. අපි අද ගාලු කොටුව ගැන ඉගෙන ගනිමු. ඉන්දියන් සාගරයේ පෙරදිග හා අපරදිග නාවික වෙළඳ ගනුදෙනු සඳහා හොඳම නවාතැන් පොලක් තමයි ශ්‍රී ලංකාව. යුරෝපීය පුනරුද්ධ සමයේ යුරෝපීය ජාතීහු තම දේශ සීමාවලින් බැහැරව පිහිටි දේශයන් ආක්‍රමණය කොට විදේශීය අධිරාජ්‍යයන් පිහිටවූහ. ඔවුන් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා බලකොටුද ඉදි කළා. ලංකාර්වේද මුහුදුබඩ පළාත ආක්‍රමණය කළ පෘතුගීසින් වෙරළබඩ පාලනයේ සියතටගෙන එහි ආරක්ෂික බලකොටු පිහිටවූහ. කුළුබඩු සොයා පෙරදිගට සංක්‍රමණය වූ පෘතුගීසින්ගෙන් ශ්‍රී ලංකාවට මුලින්ම ගොඩබසින්නේ ලොරෙන්සෝ ද අල්මේදා නම් පෘතුගීසි නෙවියයි. ගාලු වරාය සමග අර්ධද්වීපයක් මෙන් පිහිටි භූමි භාගයේ ගොඩබිමට සම්බන්ධ කොටස හරහා මුර අට්ටාල 3ක් සහිතව ගල් හා ලී කුට්ටි ආදිය උපයෝගී කරගෙන කොටු බැම්මක් 1588 දී පමණ පෘතුගීසින් විසින් ඉදිකර තිබේ. මුහුදේ පිහිටි ස්වාභාවික ගල් කුට්ටි වලින් මුහුදු සීමාව ආරක්ෂා වී තිබින. මේ ආරක්ෂිත භූමියේ පෘතුගීසි නිවාස, කඩසාප්පු හා කාර්යාල පිහිටුවාගෙන තිබින. මෙම බලකොටුව ආරක්ෂා කිරීම සඳහා පෘතුගීසි සොල්දාදුවන්, ලස්කිරිංජ හෙවත් දේශීය හේවායින් හා කාපිරි ජාතිකයන් සන්නද්ධව යොදවා තිබේ. 1640 මාර්තු මාසයේ විලියම් ජැකබ් කෝස්ටර් ප්‍රමුඛ ලන්දේසි ජාතිකයන් විශාල සටනක් කොට මෙහි බලය අත්පත් කර ගැනින. පසුව මේ කොටුවේ බලය තහවුරු කරගත් ලන්දේසීහු 18 වන සියවස වන විට සුන්බුන්ව ගිය කොටු පවුර වඩාත් පුළුල් හා ශක්තිමත් ආකාරයෙන් වෙරළ තීරයේ සම්පූර්ණයෙන් ආවරණය වන පරිද්දෙන් නිදිකොට වඩාත් විධිමත් වූ බලකොටුවක් නිර්මාණය කළහ. ඉන් පසුව වර්ෂ 1796 දී ගාල්ල බ්‍රිතාන්‍යයන්ට නතු වුණි. කොටුබෙම්ම ගොඩ නැන්වීම සඳහා කළුගල් මෙන්ම හුණුගල්ද යොදාගෙන ඇත. ඉදිකොට වසර 400ක් පමණ කාලයක් ගත වූවද එහි පැවති නිර්මාණයන් අදත් ඒ ආකාරයෙන් දක්නට ලැබීම ගාලු කොටුවේ වැදගත්කමට හේතු වී තිබේ. මානව ඉතිහාසයේ වැදගත් කාලයක් නිරූපණය කරන ජීවමාන සාක්ෂියක් වන බැවින් මේ ප්‍රදේශය යුනෙස්කෝ සංවිධානයේ මගින් ලෝක උරුමයක් ලෙසට පිළිගෙන ඇත. කාලතුවක්කු රැඳ වූ මුරට්ටාල, ආයුධ හා වෙඩිබෙහෙත් ගබඩා, සිරමැදිරි, රහස් කාමර, උමන් මාර්ග, රහස් පියගැට පෙළ ආදියෙන් යුත් කොටුපවුරට හා ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ප්‍රදර්ශනය කෙරෙන කාර්යාල, වාණිජ හා නේවාසික ගොඩනැගිලි ආදියෙන් සමන්විත කොටුපවුරට සමාන්තර හා භූමියේ විෂමතාවයට අනුකූල වූ ගල්ලෙතිරු පටුමංමාවත් ජාලයකින් සුසෙදි කොටුව නගරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර අද ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වී ඇත. ගාලු කොටුව යනු සංචාරකයෙකුට පැමිණි විනෝද වී යා හැකි තැනක් පමණක් නොවේ. අධිරාජ්‍ය 3ක ක්‍රියාත්මකතාවය හා ඉතිහාසය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි. ඔයාලා හැමෝම ගාලු කොටුව ගැන ඉගෙන ගත්තා නේද? ඔන්න අපි මේ ලෝක උරුමයක් වන ගාලු කොටුව ආරක්ෂා කරගත යුතුයි. මේ ඔරලෝසු කනුව අපේ ඉතිහාසයේ හැම යුගයකම කතාව කියනවා. ඒක කොටුවට පස්සේ ආපු වටිනාකමක්. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුව කොටුබැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කනුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කනුව අතුරින් එකක් වේ. බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටුබැම්මත් ඔරලෝසු කනුවත්
එකම කාලයකදී සිදු කළ නිර්මාණයන් ලෙස දෘශ්‍යමාන වූවත් ගාලු කොටු ඔරලෝසු කනුව පසු කාලීනව ඊට එකතු කරන ලද දේශීය සිංහල ධනපතියෙකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි. 19 වන සියවසේ අවසන් සමය තුළ මෙරට ගාලු දිසාවේ ජනතාවත සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනා සිටි ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වූ පීටර් ඩැනියල් ඇන්ටනීස් මහතා සිය සේවා කාලය නිමා කරමින් සමු ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කළ යුතුයයි එකල ගාල්ලේ ජනප්‍රධානීහු සාකච්ඡා සිදු කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනුව පීටර් ඩැනියල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක් ඉදිකිරීම සුදුසුයයි තීරණය වෙනි. මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 3500ක් පමණ වියදම් වෙතයි ඇස්තමේන්තු කළ අතර එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අය කර ගැනීමට මුලදී තීරණය වෙනි. නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහමුදලි කළුහත් සැම්සන්ද ආබ්‍රහේව් විජය ගුණරත්න රාජපක්ෂ මහතා එම මුදල් ප්‍රමාණය තමා විසින් දරීමට සූදානම් බව දන්වා සිටින ලදී. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ වෙමින් ගාලු කොටුවේ ඉදි වූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියල් ඇන්ටනීස් මහතාතින් විවෘත කෙරුණි. ඉතින් ඔයාලා ගාලු කොටුව බලන් දෙනවා නම් අනිවාර්යයෙන්ම ගාලු කොටුවේ ඇති ඔරලෝසුවත් බලලා ඒ ඉතිහාස කතාව ඉගෙන ගන්න. ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය ඉංග්‍රීසීන් විසින් ස්ථාපිත කෙරී ඇත්තේ 1886 දී ගාල්ල කොටුවේය. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ විය. වත්මන් ස්ථානයේ නැවත ප්‍රදීපාගාරයේ ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප්‍රදීපාගාරය අසලින් තිබූ මාර්ගය අදටත් ප්‍රදීපාගාර වීදිය ලෙස හැඳින්වේ. ඉතින් ඔයත් ගාලු කොටුව බලන්න යන්න, එහි සුන්දරත්වය විඳින්න, ගාලු කොටුවේ ඉතිහාස කතාව ඉගෙන ගන්න. එය ලෝකෙටම උරුමයක්. ඒක හින්දා අපි අපේ ලංකාවේ උරුමයම් අපි රැක ගන්න ඕනේ. අපි අපේ ගාලු කොටුව රැකගනිමු. මේ ගාලු කොටුව අපි කාගේත් සම්පතක්. එය රැක ගැනීම අපේ යුතුයකමයි.